රජතුමා මෙතන ස්ථානයේ අබේගිරි හදන්න එන්නේ ඒ වෙලාවේ තමයි රජතුමා පැනලා යන්නේ එතනේ. ඊට පස්සේ මෙයා ලංකාරාම ගාමින් අයිබෝන් යාළුවෝ ඔක්කොටම ඔන්න එදා අපි පොරොන්දුන හැටියට අපි අද ඇවිල්ලා තියෙන්නේ අබේගිරි ස්තූපයට. ඔන්න අපි නම් ඉස්සරහට දැන් ඇතුල් වෙන්න යන්නේ. ටිකක් රැ වෙලාව 7:00යි. හරිම සුවඳයි. ඉස්සල්ලාම යද්දි අපිට තියෙනවා දේව රූප දෙකක්. දේවාල දෙකක් මෙතන. ඊට පස්සේ අනිත් දේව රූප ගාවට ගිහින් බලමු. දැන් තියෙන්නේ හරිම ලස්සනයි. අන්න කූරුත් පත් වෙනවා එතකොට. ආවට පරිසරේ අපි මේ පැත්තට පස්සේ අපි උඩට ගිහින් යමුකෝ. ඔන්න ඔයාලා දැන් ඇතුල් වෙන්නේ අබේගිරි ස්තූපය ඇතුළට. මළුවට. හරිම ලස්සන යාළුවනේ. බලන්න තියෙන නිදහස් බව වැඩි සෙනගකුත් නැහැ. පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු. ඔන්න මේ තමයි ඔයා ඇතුළට යන්න තියෙන මළුව. අපි දැන් එතනින් යන් උඩට. හරිම ලස්සනයි. ඔන්න අපි දැන් උඩට යන ගමන් ඉන්නේ. ඉස්සල්ලාම මේ බලන්න චෛත්‍ය ඉදිරියෙන් පවතින තාම පැත්තකින් අපි චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කරන්න කලින් අපි මෙතනින් බුදුගෙට ගිහිල්ලා ඇතුලේ මොනවද තියෙන කියලා බලමු. ගොඩක් කට්ටිය ඉන්නවා. මෙතින් තමයි ඉස්සරහින් යන්න තියෙන්නේ. පටන් ගමු. හරි. වලගම්බා රජතුමාගේ පින්තූරයක් තියෙනවා මෙතන.
පොඩ්ඩක් බලන්න පුළුවන් වෙලාගේ මේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් තියෙනවා. මේ තමයි පිටුවේ තියෙන. ක්‍රිස්තු පූර්ව 89 වට්ටගම්ම බේනොත් මහ වලගම්බා නිරුතුන් විසින් ඉදිගන්න යදුන අබේගිරි චෛත්‍ය රජාණන් වහන්සේ ෆොටෝ එක තමයි ඉස්සරහ පෙන්නේ. ඒ වෙලාව වලගම්බරතුමා සෝමාදේවිය එයාගේ බිසවයි කරත්තේ පැනලා යනකොට තමයි අතන අර ගිරිනි ගණ්ඩායි කියන කෙනෙක් ඉන්නවා. පළවෙනි ෆොටෝ එකේ පේනවා. එයා මහ කළු සිංහලයා පැනලා යනුවෙන් තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ වෙලාවේ තමයි වලගම්බරතුමා මෙතන ස්ථානයේ අබේගිරි හදන්න එන්නේ. ඒ වෙලාවේ තමයි රජතුමා පැනලා යන්නේ එතනින්. ඊට පස්සේ මෙයා ලංකාරාම ගාමින් පැනලා යනකොට කරත්තේ බර වැඩි හින්දා එතනින් සෝමාදේවිය පන්න එතනින් හැට ඊට පස්සේ වෙනම කතාවක් තියෙනවා ලංකාරාමේ. ඊට පස්සේ රජතුමා එහෙම ගිහලා අවුරුදු 14යි මාස 7ක් වනගත වෙලා ඉඳලා එයාට උදව් කරන මහතිස්සඳුර කියලා මේ දෙවෙනි ෆොටෝ එකේ ඉන්නවා. ඊට පස්සේ රජතුමා දෙවෙනි සැරේට හිතන් ඉන්නවනේ මෙතන පැනලා යනකොට හිතන් ඉන්නවා මම මෙතන චෛත්‍යයක් හදනවා කියලා. ඊට පස්සේ දෙවෙනිට මේ ආවට පස්සේ චෛත්‍ය හදුවට පස්සේ මේ මෙතන කලින් හිටියේ ගිරි නිගණ්ඨ රජතුමාගේ නම ඇවිල්ලා වට්ටගාමිනී අබේ. ඒතර රජතුමාගේ අබේ කියන නම අරගෙන ගිරි නිගණ්ඨ ගිරි අරගෙන අබේ ගිරි කියලා නමට මේ චෛත්‍යයට නම තියෙනවා. ඊට පස්සේ මේ රජතුමා මෙතන වනගතවල ඉන්නකොට මහතිස්සඳුර උදව් කරපු හින්දා මේ මහතිස්සඳුර පූජා කරන. ඒතර ශාසනයේ පළවෙනි සංඝ බෙදය ඇති වෙනවා. ඊට පස්සේ දෙවෙනියට මේ ගජබ තුන්වෙනි ෆොටෝ එකේ මේ ගජබරත්ම දාග විශාලකට මේ විශාල කරලා සාදනවා. නැසේ මේ හතරවෙනි ෆොටෝ එකේ පෙන්නන චීන ජාතික ෆායන් හිමියන් ධර්ම ඉගෙන. ඒ කියන්නේ චීන ජාතික හඳුනාගලා අවුරුදු 2ක් අබේගිරින් ඉඳලා ධර්මයේ එයාලගේ භාෂාවට හරවගෙන මේ ඒ රටට ගිහිල්ලා ධර්මයෙන් ප්‍රචාර කරනවා. ඒතර මේ පස්වෙනි ෆොටෝ එකේ පෙන්නන්නේ අබේගිරි මැප් එක. එතකොට මෙතන තියෙන්නේ මේ සඳකට පහන මේ තියෙන්නේ. ඒතර මෙතන මේ මුරගල පෙන්නනවා. මේ තියෙන හතර පැත්තේ ආවාස. මේ ඇත් පොකුණ තියෙන්නේ. මේ ලංකාරය මෙතනින් හාට වෙනම කතාවක් තියෙනවා. සෝමාදේවිය මෙතනින් පැන්නට පස්සේ එයා ගත්තේ මේ මැණිකක් තිබිලා තියෙනවා. ඒක මෙතනින් තැම්පත් කළා තමයි ඊට පස්සේ මේ ලංකාරාම කියලා නම තියන්නේ. මේ තියෙන කොට්ටම් පොකුණ තියෙනවා මෙතන. එතන මෙතන තියෙන ලංකාවේ පළවෙනි සමාධි බුදු පිළිමේ. මේ සමාධි බුදු පිළිම තුනක් තියෙනවා. මේ පළවෙනි එක, දෙවෙනි එක එහා පැත්තේ, තුන්වෙනි එක මේ පැත්තේ තියෙන්නේ. එතකොට මේ පොකුණු හතර තියෙන්නේ රජතුමා හදලා තියෙන චෛත්‍ය රණ වතුර ගල්මලුවට ඇටලා ගල්මලුවෙන් වැලිමලුවට ඇටලා වැලිමලුවේදී කැවිලා මේකට වැටෙනවා. ඊටසේ පස්වෙනි පොටේ තියෙන මහා මේ හයවෙනි පොටේ තියෙන මහා පරක්කම් බරතුමා චෛත්‍ය විශාල කොට ආය සාදනවා. ඊට පස්සේ හයවෙනි මේ හත්වෙනි පොටේ තියෙන්නේ මේ 1930 දී මේ වල් බිහිවලා තිබිලා ඒක මේ ප්‍රතිසංස්කරණය කරන. ඒතර මේ ඇවිල්ලා හාඳුල බලන්න හිටපු විදිහ. ඒතර මේ ඇවිල්ලා 1997 2011 හදපු විදිහ. ඒතර මේ තිබිච්ච විදිහ මේ ගන්ටාරේ මේ 12 මහේ පහන. එතකොට මේ තියෙන සංකපත්ම දේවාල දෙක අද ගොඩක් ජනප්‍රිය දේවාල දෙක. මේ පැරණි බුදුගේම තමයි තියෙන්නේ. ඒතකොට අර චෛත්‍ය හදපු කාලේ ඉඳන්ම පැරණි බුදුගේ තිබිලා තියෙනවා. ඒතකොට දැන් අර තියෙන්නේ මේ චෛත්‍ය හදලා තියෙන විදිහ. ඒතකොට මේ තියෙන ඉස්සර කාලේ ඉඳන්ම වලගම්බරතුම හදපු ගල් බුදු පිළිමේ මේක පිරිනමන මන්දිරයේ ලක්ෂණ 6ක් තියෙනවා හොයාගන්න. එකක් ඇවිල්ලා අත්ත පල්ලහැට ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි එක ඇවිල්ලා කන පල්ලහැට ඇවිල්ලා තියෙන්නේ. තුන්වෙනි එක මේ මැදින් මෙහෙලා තියෙනවා. හතරවෙනි එක මේ ඇවිල්ලා ඇඟිල්ලෙන් පල්ලහැට එකක් ඇවිල්ලා තියෙනවා. පහ ඇවිල්ලා මෙතන ඇඟිලි දෙක සමෝනයේ පිටලා තියෙන එකක් පල්ලහැට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට සිවුර අපිලි වලට තියෙන්නේ දැන් රුවන්වැසේ සිවුර තියෙන්නේ පිළි වලට. පිරිනමන මන්දිරයේ සිවුරක් තියෙන්නේ අපිලි වලට. ඒතකොට දැන් මේ අපිරිනමන. ඒතකොට ඊළඟට බුදුන් ඉන්න බෝසතාණන් වහන්සේ තමයි අතන අර ඉන්නේ නාථ දෙවියෝ. දැන් ඊළඟට බුදුනාට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියන්නේ අපි මෙයාට. ඒකයි එයාගේ අර නාල්ලේ මුගලන් හාමුදුරුවෝ චිත්‍රයක් ඇඳලා මේ පපුව ගාව සිවුරක් තියෙන්නේ. එයාගේ නම මෛත්‍රී බෝසතාණන් වහන්සේ. බුදුනාට පස්සේ දැන්ට නාථ දෙවියෝ කියලා තමයි කියන්නේ. ඒතකොට තුසේ දිව්ලෝක ඉන්නේ මේ ඉන්නේ වලගම්බරතුමා චෛත්‍ය හදපු එක්කෙනා. හරියයි. බලන්න චෛත්‍ය දිස්සන ලස්සන. අපි චූටි කාලේ මේ තාච්චිය හදනවා. ඒ කොච්චර හැදුවත් පුරාතනයේ කියන විදිහට මේක උඩටම කොත් කැරැල්ලට එනකන් හදන්න අමාරුයි. හේතුව මොකද්ද? රුවන්වැලිසෑයට වඩා උඩින් යන නිසා. ඔන්නෝක තමයි මෙතන තියෙන ඉතිහාස කතාව. අපේ පොඩි හාමුදුරුවෝ ඔයාලට හොඳට පැහැදිලි කරා. දැන් ඉතින් අපි වටේ ප්‍රදක්ෂිනා කරමු.
බලන්න බුදුහාමුදුරන්ගේ පිළිමේ තියෙන ලස්සන. බලන්න ඉතින් බෝපත්වල සද්ද විතරයි දැන් ඇහෙන්නේ. වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. බලන්න සිලිසිලි සද්දෙත් එක්ක. මේ වගේ නිදහසක් විඳින්න නම් අපි මේ වගේ තැනකට එන්නම ඕන. බලන්න ලෝකේ අපි දැන් කොච්චර ගිහිල්ලා තිබ්බත් මේ වගේ නිදහසක් දැනෙන තැන් සෑහෙන්න අඩුයි. ඇත්තටම. ඔන්නෝක තමයි අනුරාධපුර නගරේ තියෙන විශේෂත්වය. ඔයාලත් අටමස්ථානේ එනවනම් රුවන්වැලිසෑය ශ්‍රී මහ බෝධිය වැඳලා ඊට පස්සේ අබේගිරියට එන්න පුළුවන්. හුඟක් කට්ටිය කරන්නේ එහෙම තමයි. ඊට ධූපාරාමය, මිරිසවැටිය, ලංකාරාමය, මිහින්තලය, ඉසුරුමුණිය, සමාධි පිළිමය වගේ තැන් ඔයාලට යන්න පුළුවන්. දවසෙන් බලන්න නම් බෑ ඉතින්. දැන් මමත් මගේ යාළුවන්ගේ එයාලා හොඳම යෝජනාවක් කරා දාන එකක් දාන්නලු පැයක් බලන්න. ශ්‍රී මහ බෝධිය රුවන්වැලිසෑය මිනිස්සු මේ දේවල් බලන්න ආසයි. ඒ හින්දා මම පැයක් කරා. දැන් මෙතන මම ඔයාලට මේ වීඩියෝ එකට එකතු කරන්නේ නැත්තේ මේක වෙනම වීඩියෝ එකකින් මම ඔයාලට ගෙදරට එන හන්දා. රෑ ආපුවම ටික ලස්සනයි. එන්න මේ මෙතන තමයි තියෙන්නේ පහන් හඳුන් කුරු දැල්වන්න තියෙන තැන. ඇතුළත යම් කිසි තැන් වල හඳුන් කුරු පුළුවන්. සුවඳ දුම් ඒත් පහන් වලට වෙනම තැනක් තියලා තියෙන ආරක්ෂාවට. ලස්සනයි. අද සෙනග අඩුයි. පොසොන් පොයක් වෙසක් පොයක් ආවහම මේ වගේ තැන් වලට ලං වෙන්නවත් බෑ. එනයි යාළුවනේ අපි ඔයාලා ගෙදරික සමුගන්නවා. මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට ඉස්සරහට බලන්න තෙනුවර ප්‍රොඩක්ෂන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා තියාගන්න. සියලු දෙනාට බුසන්නයි.